දැන් ඔයාලා account එක හදාගෙන platform එකේ tools ටික හොඳට අධ්‍යයනය කරලා ඇති කියලා මම හිතනවා. ට්‍රේනිං පිළිබඳව ඉගෙන ගන්න ඔයා ආපු හරිම තැන තමයි මේක. මුල සිට අගට සියලුම දේවල් අපි කියලා දෙනවා. ආයුබෝවන් හැමෝටම. අද අපි කතා කරන්නේ expert option platform එකේ තියෙන indicators ගැන. මේ indicators එකින් එක වෙන වෙනම පාවිච්චි කරනවාට වඩා දෙකක් හෝ තුනක් එකතු කරලා ස්ට්‍රැටජි එකක් විදිහට පාවිච්චි කරන එකෙන් 75%කට වඩා වැඩි සාර්ථකතාවයක් ලබා ගන්න පුළුවන්. මේවා භාවිතා කරලා කොහොමද නිවැරදිව ට්‍රේඩ් එකක් ගන්න සහ වෙළඳපොලේ දිශාව හඳුනාගන්නේ කියලා අපි එකින් එක බලමු. Alligator. මේකේ ලයින් තුනක් තියෙනවා. Lips, teeth, jaws. මේ රේචා තුන එකිනෙකට පටලවිලා තියෙනවා නම් ඒ කියන්නේ මාකට් එක සයිඩ්වේස් යනවා. ලයින්ස් තුනම වෙන් වෙලා ඉහළට හැරෙනවා නම් buy trade එකකුත් පහළට හැරෙනවා නම් sell trade එකක්වත් ගන්න පුළුවන්. Awesome oscillator. මේකෙන් වෙළඳපොලේ වේගය මනිනවා. රතු සහ කොළ පාට බාර්ස් මගින් මේක පෙන්වනවා. බාර් එක බිඳුවට වඩා ඉහළින් කොළ පාටට හැදෙනවා නම් ඒක buy signal එකක්. බිඳුවට වඩා පහළින් රතු පාටට හැදෙනවා නම් sell signal එකක්. Bollinger Bands. මෙහි lines තුනක් තියෙනවනේ. ඉහළ රේඛාව upper band සහ පහළ රේඛාව lower band ලෙස පාවිච්චි කරන්න පුළුවන්. candle එකක් පහළ රේන්වාවේ වැදුනොත් reversal එකක් බලාපොරොත්තුෙන් buy කරන්න පුළුවන්. ඉහළ රේන්වාවේ වැදුනොත් sell කරන්න පුළුවන්. fractal තමයි. මේක කැන්ඩල් වලට උඩින් හෝ යටින් කුඩා ත්‍රිකෝණයක් වගේ පේනවා. උඩින් ත්‍රිකෝණයක් වැටුනොත් ඒකෙන් අදහස් වෙන්නේ මිල පහළට යන්න පුළුවන් බවයි. යටින් වැටුනොත් මිල ඉහළට යන්න පුළුවන්. MACD රේඛා දෙකක් එකිනෙක කැපෙන අවස්ථා මෙහිදී වැදගත් වෙනවා. වේගවත් රේඛාව අනෙක් රේඛාව කපාගෙන ඉහළට යනවා නම් BI, පහළට යනවා නම් sell. Moving average height මිලෙහි සාමාන්‍ය අගය පෙන්වන රේඛාවකි. මිල රේඛාවට වඩා ඉහළින් තියෙනවා නම් up trend එකක් ලෙස සලකා buy trade වලට යොමු වෙන්න පුළුවන්. මිල රේඛාවට වඩා පහළින් තියෙනවා නම් down trend එකක් ලෙස සලකා sell trade වලට යොමු වෙන්න පුළුවන්. Parabolic SAR candle වලට උඩින් හෝ යටින් වැටෙන තිත්තර. තිත් candle වලට යටින් තියෙනවා නම් buy කරන්න, උඩින් තියෙනවා නම් sell කරන්න. RSI relative strength index මිල වැඩිපුර විකිණී ඇද්ද oversold ලෙස හෝ මිලදීගෙන ඇද්ද overbought ලෙස කියා පෙන්වයි. RSI රේඛාව 70 මට්ටමට වඩා උඩ නම් sell කරන්න ලෑස්ති වෙන්න, 30 මට්ටමට වඩා පහළ නම් buy කරන්න ලෑස්ති වෙන්න. Stochastic oscillator and stochastic RSI. මේ දෙකම RSI එකට සමාන වුණත් ඒවට වඩා වේගවත්. රේලා දෙක 80 මට්ටමට වඩා උඩදී එකිනෙක කැපී පහළට එනවා නම් sell එකක් ගන්න පුළුවන්. 20 මට්ටමට වඩා පහළදී කැපී ඉහළට යනවා නම් buy එකක් ගන්න පුළුවන්. TR average true range කෙන් වෙළඳපොලේ චලනය වීමේ ප්‍රමාණයක මනිනවා. ATR අගය ඉහළ යනවා නම් ඒ කියන්නේ මාකට් එකේ ලොකු චලනයක් තියෙනවා. ඒ වෙලාවට ප්‍රවේශමෙන් ට්‍රේඩ් කරන්න ඕනේ. ADX average directional index trend එකක ශක්තිමත් භාවය මනිනවා. ADX රේටාව 25ට වඩා උඩ නම් ඒක ශක්තිමත් ට්‍රෙන්ඩ් එකක්. ඒ වෙලාවට මාකට් ට්‍රෙන්ඩ් එක යන දිශාවටම ට්‍රේඩ් ගන්න එක ලාභදායී. CCI Commodity Channel Index මිල සාමාන්‍ය මට්ටමට වඩා වෙනස් වී ඇති ආකාරය පෙන්වයි. CCI රේඛාව ධන 100ට වඩා උඩ ගිහින් ආයෙත් පහළට එනවා නම් සෙල් එකක් ගන්න පුළුවන්. CCI line ධන 100ට වඩා පහළට ගොස් නැවතත් එම මට්ටම කපාගෙන ඉහළට පැමිණෙන විට buy trade එකක් ලබාගත හැක. Arun and Arun oscillator අලුත් high එකක් හෝ low එකක් ඇතිවීමට යන වේලාව මනිනවා. Williams PERSAR මේකත් RSI එක වගේම overbought හස් oversold පෙන්නනවා. රේඛාවෙන් 20 මට්ටමට වඩා ඉහළ නම් CL කරන්නත් 80ට වඩා පහළ නම් BY කරන්නත් යොදා ගන්නවා. Linear regression at slope මිලෙහි ගමන් මඟ ගණිතමය රේඛාවකින් පෙන්වයි. ට්‍රේලාව ඉහළට බේවුම් වී ඇත්නම් buy signal එකක් ලෙසත්, ට්‍රේලාව පහළට බේවුම් වී ඇත්නම් sell signal එකක් ලෙසත් අපිට සලකන්න පුළුවන්. හොඳයි, දැන් ඔයාලට පේන ස්ක්‍රීන් එක ගැන ඔයාලා හිතන්න එපා. ඒක ඔයාලට ඉස්සරහට කියලා දෙනවා. ඒකේ තමයි අපි ට්‍රේඩ් ඇනලයිස් කරන්න ඇඩ්වාන්ස් මට්ටමට කියලා දෙනවා ඇනලයිස් කරන විදිය සහ කරන දේවල් සියල්ලක්ම. ඒක නිසා දැනට ඒක ගැන හිතන්න එපා. හරිද? දැන් ඔයාලට වීඩියෝ එක මුල ඉඳලා බැලුවා නම් දෙමළ වගේ ඇති. සමහරෙකුට මොකද මේ
මේකට අලුතින්ම ආපු කෙනෙකුට මේ මොනවද කිව්වේ කියලාවත් හිතා ගන්න බැරුව ඉතින් නමුත් මට ඕනුනේ මේ වගේ ටිකක් තියෙනවා මේ ඉන්ඩිකේටර් වලින් වෙන්නේ මේක කියලා ඔයාලට පැහැදිලි කරලා දෙන්න විතරයි. නැතුව එකින් එකට සවිස්තරාත්මකව කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මෙතනින් අපි පාවිච්චි කරන්නේ බොහොම පොඩි ප්‍රමාණයයි. සේරම දාගත්තා කියලා ට්‍රේඩ් කරන්න බෑ. හරි. ඒක නිසා දාගන්න අවශ්‍ය ටික දාගෙන ඇති. ඔයාලට අවශ්‍ය ඉන්ඩිකේටර් වෙන වෙනම අරගෙන මම පැහැදිලිව කියලා දෙනවා. ඒ වගේම ඉන්ඩිකේටර් එකකින් නෙවෙයි අපි දෙක තුනක් කම්බයින් කරලා තමයි වැඩේ කරගෙන යන්නේ. හරි. ඒ ඔක්කොම කරන්නේ මේ ට්‍රේඩින් view කියන chart එකේ. මේක මුල ඉඳලා කරන විදිය අපි ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ඔයාලට නැවත නැවත බලලා හරි මේ ඉන්ඩිකේටර් වලින් වෙන්නේ මොකක්ද කියන එක පොඩි අදහසක් ඔලුවට ගියා නම් ඇති. ඔයාලට ගැළපෙන එකක් තියෙනවා නම් මෙතන කරලා බලන්න. ඩෙමෝ ප්‍රැක්ටිස් කරලා බලන්න. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. පුළුවන් තරම් වෙලාවක් මාකට් එකේ ඉන්න. ට්‍රේඩ් කරනකොට පුළුවන් තරම් වෙලාවක් ඉන්නේ. අපි ආවා මාකට් එක බලුවා ට්‍රේඩ් එකක් දැව්වා. අපි මාකට් එකෙන් අයින් වුණා. නමුත් පුරුදු වෙන කාලේ උපරිම කාලය යොදලා මාකට් එකේ ඉන්න කිසිම ගැටලුවක් නැහැ. මේ මාකට් එක අඳුර ගන්න අතට හුරු වෙන විදියට වැඩ කරන්න. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මේ අපේ වීඩියෝ සීරීස් එකත් එක්ක ඔයා හිටියොත් මේ වීඩියෝ ටික අවසානයේට ඔයා සාර්ථක ට්‍රේඩර් කෙනෙක් වෙලා අවසానයි. ඒක ඔයාට නොදැනීම වෙනවා. ඒක නිසා මම කියන දේවල් පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් හරියට කරන්න. අපිට මොකක් හරි දෙයක් කරන්න ඕන නම් අපි ඒකට උනන්දුවෙන් වැඩ කරන්න ඕනේ. නැත්තම් වැඩ කරේ නැත්තම් මේක කොට දාන්න බෑ. හරි. ඔයා හොඳ ලෙවල් එකකට මම අරන් යනවා. මම කියන දේවල් හරියට කරගෙන වැඩේ යදගෙන ගියොත්. මේ ඉන්ඩිකේටර්ස් එකින් එක වෙන වෙනම පාවිච්චි කරනවාට වඩා දෙකක් හෝ තුනක් එකතු කරලා ස්ට්‍රැටජි එකක් විදියට පාවිච්චි කරන එකෙන් 75%කට වඩා වැඩි සාර්ථකතාවයක් ලබා ගන්න පුළුවන්. අපේ VIP Tech Academy එකෙන් මේවා ගැඹුරටම උගන්වනවා. දිගටම අපිත් එක්ක ඉන්න හැමෝටම ජය වේවා.